හෙලෝ සුබ දවසක් ඕගලන්ට. මං ගොඩ දවසකින් මේ ගෙනාවේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මොකද මේ මම කිව්වේ මං අරන් එන්නම් කියලා මගේ එළවලු තව ටිකක් ලොකු වුණාම දැන් පේනවද ඕගලන්ට මගේ එළවලු පැල ටික ටික ලොකු වෙලා බීට් එහෙම හොඳ සරුවට වැවිලා තියෙනවා. බලන්න බීට් වැවිලා තියෙනවා. සලාද නම් අපි ගොඩාක් සැරයක් කෑවා. ඒකලම මගේ මිරිස් පැල ගොඩක් ලොකු වෙලා තියෙනවා. එතන ගියාම මගේ මුකුණු යන්න පඳුර ගොඩක් ලොකු වෙලා තියෙනවා. එතකොට ගොටුකොළ එක නම් මම කිව්වේ ඒක හැදෙන්නේ නැහැ කියලා. ඉතින් මං කරපැඩේ ඒක ආයෙමත් ගලවලා ආයෙමත් පෝච්චියක හිටෙව්වා. එකක නෙමෙයි දෙකක හිටෙව්වා. ඉතින් දැන් ඒක ටික ටික හැදීගෙන එනවා. එතකොට බෝංචි ටික ටික වැල් යන්න පටන් අරන් තියෙනවා. අනිත් එක ගොඩාක් රස්නේ මෙහෙට දැන්. ඔය සලාද මම කාලත් තව ගොඩක් තියෙනවා. ගොඩක් කෑවා. තවත් තියෙනවා. ඉතින් ඔය මිරිස් තමයි ඒක ගොඩක් ලස්සනට දැන් හැදිලා තියෙනවා. මලුත් පිපිලා තියෙනවා. ඉතින් පුංචියට හරි ඇත්තටම හරිම ආසයි එහෙම හැදිලා තියෙනවා දැක්කම. හැබැයි අවුව නම් හරිම අමාරුයි මේ දවස් ටිකේ. ගස්වලට හරි සැරට වදිනවා ඒක. ඉතින් ගොඩක් අර මෙහෙණිවිති වර්ග මං කෑවා. බීට් නම් ගොඩක් තියෙනවා. පැල ගොඩාරියක් පැල වෙලා තියෙනවා. මේ තමයි සුක්කිනි කියන පැලේ. ඒක එච්චර සාර්ථක නැහැ. ඒ වුණාට මට ගොඩක් සතුටුයි. මෙන්න මේ ගොටුකොළ ගස් ටික මම ආයි අරන් හිටවුවාම මට තේරෙනවා ඒක ටිකෙන් ටිකට ලස්සනට කොළ දාලා එනවා කියලා. ඉතින් ඒක තමයි මට හදා ගන්න ඕනේ. මම ගොඩාක් මාසයි ඒකටයි. මෙන්න මේ මුකුණු යන්න පඳුරු ටිකටයි. මේ ගිය අවුරුද්දේ ඉඳලා තිබිච්ච බලන්නකෝ දැන් හැදීගෙන එන ලස්සන මාරම ආසයි මට ඒකට. ඒ පඳුරු 3ක් තියෙනවා. පෝච්චි 3ක. ඉතින් මං හිතනවා ඉස්සරහට ගොඩක් ලොකුවට ඒක හැදෙයි. සමහර විට දැන් ඉස්සරහට ආයෙ ලබන සතිය වහිනවා කියලා තියෙනවා. මේ දවස් ටිකේ නම් ගොඩක්ම අවුව ගස් නිකන් අර මේ කහ පාට වෙලත් වගේ. හැදෙන්නෙත් නෑ එක තැනම වගේ. මොකද අවුව වැඩි හින්දා. ඉතින් මට මේ හරිම සතුටුයි. ඒ වගේම ඇත්තටම අපිට පුංචියට හරි දෙයක් හිටව ගත්තම බලන්නකෝ ඒකේ තියෙන සතුට. අනිත් එක මේ අපි අර විශේෂයෙන්ම අර රසායනික පුහුර නැතුව හොඳට බියෝ දෙයක් කන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒක හුඟක් වටිනවා අපේ ශරීරවලට. ඉතින් මම නම් කියනවා ඕනම කෙනෙක්ට හිටවලා බලන්න එක පැලයක් හරි පෝච්චි එක හරි හිටවලා බලන්න. ඒ බලන්න සලාද ගොඩක්ම කෑවා. මේ ටිකේම අපි කෑවේ මේ වගේ තමයි. මොකද ආසයි ඒක. ඔය බීට් පැල එහෙම ගොඩාරියක් තවත් පැල වෙනවා. තවත් ගොඩක් බණ්ඩක්ක නම් පැල 4-5ක් මගේ ඇට දාලා පැල වෙලා තියෙනවා දැන්. මට ඒක ඊට වැඩිය සන්තෝෂයි. කවදාවත් හැදිලා නැහැ මට. මේ සැල්දිරි ගස් ඒවත් දැන් ලොකු වෙගෙන එනවා. ඉතින් ඔහොම තමයි. මම ආයෙත් සැරයක් ඔයගලන්ට මේව හැදුනම ගේන්න. මේ තියෙන්නේ මිංචි පැල. හරි ඉක්මනට හැදෙන જાතියක්. මිංචි. තේ බොන්න එහෙම හරි ෂෝක්. ඉතින් මම ඔයගලන්ට ඉක්මනින් මේව තව ලොකු වුණාම තව වීඩියෝ එකක් අරන් එන්න. ඒකට මං හරි ආසයි මේ වගා කරන වැඩේට. මට ඉඩ කඩ නැහැ එච්චර. පෝච්චි එක හරි මං ඒකයි හිටවන්නේ. ඔක්කොම පෝච්චි වල තමයි. ඉතින් බලන්නකෝ ඔයගොල්ලොත් හිටවල බලන්න කොහොමද කියලා ඒ සතුට තමන්ම අත්විඳින්න ඕනේ. හිටවල ඒ සතුට ඔයගොල්ලොත් අත්විඳින්න කියලා මං ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. මේවා තව ටිකක් ලොකු වෙලා ගලවනකොට හොඳේ. ඉතින් ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් වෙන්න කියලා කියනවා. ඒ ගාම බලන්නකෝ මගේ නෝකෝල් ගස් ටික. දැන් පොඩි ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. බලන්න කැමති නම් ලයික් කරන්න.